සමහර විට මේ නම එච්චර හුරුපුරුදු නැතුව ඇති. ඒත් එතුමා හදපු වැව් වලින් අදටත් අපි ප්‍රයෝජන ගන්නවා. ඉතින් අපි යමු පුරාණ ලංකාවේ හිටපු විශිෂ්ටතම ඉංජිනේරු රජ කෙනෙක් වුණු වසභ රජතුමාගේ ඒ ඇදහිය නොහැකි කතාව අහන්න. ඉතින් හිතන්න සම්භවය ගැන කිසිම දෙයක් හරියට දන්නේ නැති කෙනෙක් කොහොමද ශතවර්ෂ ගණනාවක් පවතින රාජ්‍යයක් ගොඩනගන්නේ? ඇත්තටම වසභ රජතුමාගේ කතාවේ තියෙන ලොකුම ප්‍රහේලිකාව තමයි මේක. අපි බලමු මේ අභිරහස ටිකෙන් ටික ලියා ගන්න. හොඳයි. එහෙනම් මුලින්ම පටන් ගමු මේ බලවත් රාජවංශය ආරම්භ කරපු පුද්ගලයාගේ අර අප්‍රකට අద్భుත ආරම්භය ගැන කතා කරලා. හරි. අපි දන්න දේ තමයි මේ එහෙමත් නැත්නම් අපි නොදන්න දේ. එතුමාගේ දෙමව්පියන් කිසිම තැනක සඳහනක් නැහැ. සම්පූර්ණ අභිරහසක්. හැබැයි අපි දන්නවා එතුමා ලම්බකර්ණ වංශයට අයිති කෙනෙක් කියලා. ඒ කියන්නේ ඒ කාලේ රටේ ලේඛන කටයුතු වගේ දේවල් බලාගත්ත පිරිසක්. හැදි වෙඩෙන්නේ එතුමාගේ මාමලග එතුමා හමුදා සේනාපතියෙක්. දැන් පොඩ්ඩක් හිතලා බලන්න දෙමව්පියෝ කවුද කියලා දන්නේ නැහැ. ලේඛක පරපුරකින් එන කෙනෙක් කොහොමද එහෙම කෙනෙක් මුළු රාජවංශයකම නිර්මාතෘවරයා බවට පත් වෙන්නේ? අන්න ඒක තමයි මේ කතාවේ තියෙන පුදුම හිතනම තැන. හරි. දැන් අපි යමු වෙමු වසභ රජතුමාව වැඩියෙන්ම ප්‍රසිද්ධ කරපු දෙයට. ඒ තමයි එතුමාගේ වාරි ඉංජිනේරු තාක්ෂණයට දක්වපු අති විශාල දායකත්වය. 11ක්. එතුමා දැවැන්ත වැව් 11ක ඉදි කරනවා. මේවා නිකම්ම පොඩි පොකුණු නෙවෙයි. මේ එක වැවකින් ගම්මාන 100 ගණනකට අවුරුද්ද පුරාම වතුර දෙන්න පුණුවන්කම තිබ්බා. ඇත්තටම ඒ කාලේ හැටියට මේක හිතා ගන්නවත් බැරි මට්ටමේ ඉංජිනේරු වික්‍රමයක්. ඉතින් අර දැවැන්ත වැව් පද්ධතියට ජීවය දෙන්න කෘෂිකාර්මික බිම් අස්වද්දන්න එතුමා ප්‍රධාන ඇල මාර්ග 12ක් නිර්මාණය කරනවා. මේක නිකම්ම ඇලවල් ටිකක් හැරීමක් නෙවෙයි. මේක එකිනෙකට සම්බන්ධ වුණු සම්පූර්ණ ජල කළමනාකරන ජාලයක් නිර්මාණය කිරීමක්. හැබැයි මේ හැම දෙයකම කිරුළ එතුමාගේ ඉංජිනේරු තාක්ෂණයේ විශිෂ්ටතම නිර්මාණය තමයි ඇලහැර ඇල සැතපුම් 30ක්. හිතන්න ඒ කියන්නේ අද කාලේ வாகනයක පැයක් විතර යන දුරක්. ඒ තරම් දුරකට අංශකයකවත් වැරද්දක් නැතිව નિયમિત බෑවුමකට වතුර ගෙනියන්න ඒ කාලේ තාක්ෂණයෙන් කරපු නිර්මාණයක්. ඇත්තටම අද ඉන්න ඉංජිනේරුවන්ව පවා මවිත කරන දෙයක් තමයි ඒක. මෙන්න මේක තමයි මේ කතාවේ තියෙන හරිම අපූර්වම කොටස. එතුමාගේ නිර්මාණ ඉතිහාස පොත්වලට විතරක් සීමා වෙලා නැහැ. ඒවා අදටත් පවතිනවා. උදාහරණයක් විදිහට ගත්තොත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ තියෙන මහවිලච්චිය වැව අන්න ඒක තමයි එදා එතුමා හදපු මයන්තිය වැව. මානංකට්ටිය වැව කියන්නේ එදා මානකැටි වැව. හරිම පුදුමයි නේද අතීතයේ කෙලින්ම වර්තමානයට සම්බන්ධ වෙන විදිහ. හිතන්න ඒ කාලේ සාමාන්‍ය ක්‍රමය තමයි විවෘත ඇලවල් වලින් වතුර ගෙනියන්න එක. ඒත් එතකොට ලොකු ප්‍රශ්න දෙකක් තියෙනවා. වතුර වාෂ්ප වෙනවා, ඒ වගේම අපිරිසුදු වෙනවා. හැබැයි වසභ රජතුමාගේ ඉංජිනේරුවන් ඊට වඩා ගොඩක් දියුණු Tamanගේ කාලයට වඩා ගව් ගානක් ඉදිරියෙන් හිටපු ක්‍රමයක් හඳුන්වා දෙනවා. ඒ තමයි උමං ජලමාතිකා ක්‍රමය. සරලවම කිව්වොත් පොළව යටින් නල මාර්ග හදලා වතුර ගෙනියන්න එක. මේක ජල කළමනාකරණයේ දැවැන්ත පිම්මක්. පිරිසිදු කාර්යක්ෂම ක්‍රමයක්. හැබැයි වසභ රජතුමාගේ දැක්ම වාරි මාර්ගවලට විතරක් සීමා වුණේ නැහැ. මොකද මේ වගේ දැවැන්ත යටිතල පහසුකම් පද්ධතියක් හැදුවම ඒක නඩත්තු කරන්න කළමනාකරණය කරන ක්‍රමයක් ඕනේ නේද? නේද? ඒකට සංවිධානය වුණු රාජ්‍යයක් ඕනේ. ඉතින් එතුමා අර ඉංජිනේරු තාක්ෂණයට යොමු කරපු නව්‍ය චින්තනයම පරිපාලනයටයි ආර්ථිකයටයි යොමු කරා. රාජධානිය කාර්යක්ෂමව කළමනාකරණය කරන්න එතුමා අද තියෙන පළාත් පාලන ක්‍රමයකට ගොඩක් දුරට සමාන ක්‍රමයක් හඳුන්වලා දුන්නා. මුළු රටම පරිපාලන කලාපවලට බෙදලා ඒ එක එක කලාපය පාලනය කරන්න නිලධාරීන් පත් කළා. මේකේ තියෙන වාසිය තමයි මධ්‍යම රජයට රාජධානියේ ඈතම කෙළවරේ වෙන දේ පවා හරියට කළමනාකරණය කරන්න තුරුතුරු ලබා ගන්න පුළුවන්කම ලැබුණා. දැන් එතුමා මේ දේවල් කළා කියලා අපි දන්නේ කොහොමද? අපිට තියෙනවා ස්ථිර සාක්ෂියක්. ඒ තමයි වල්ලිපුරම් රන්පත් ඉරුව. මේ පුරාවිද්‍යාත්මක සොයා ගැනීම හරිම වැදගත්. මොකද මේක කතාවක් නෙවෙයි. එතුමාගේ පරිපාලන ක්‍රමය ගැන තියෙන අතටම අල්ලන්න පුළුවන් සාක්ෂියක්. මේ රන්පත් තිරුවේ තියෙන සඳහන දිහා බලන්නකෝ. එතන සඳහන් වෙනවා ඉසිගිරිය කියන ඇමතිවරයාව නාකදීව ප්‍රදේශය. ඒ කියන්නේ අද අපි යාපනය කියලා හඳුන්වන ප්‍රදේශය පාලනය කරන්න පත් කරපු කතාව. මේ එක විස්තරයකින් අපිට පැහැදිලි වෙනවා එතුමාගේ ක්‍රමය ප්‍රායෝගිකව කොහොමද ක්‍රියාත්මක වුනේ කියලා. හොඳයි. එතකොට මේ දවන්ත වැව් පද්ධතිය නඩත්තු කළේ කොහොමද? අන්න එතන තමයි වසභ රජතුමාගේ ආර්ථික දැක්මේ තියෙන විශිෂ්ටත්වය එළියට එන්නේ. එතුමා පුරෝගාමී ආර්ථික මොඩලයක් හඳුන්වා දෙනවා. රාජ්‍යයට අයිති වැව් වලින් වතුර පාවිච්චි කරන ගොවීන්ගෙන් බද්දක් අය කරනවා. හැබැයි මෙන්න වැදගත්ම දේ
ඒ එකතු වෙන මුදල් සම්පූර්ණයෙන්ම නැවත යොදවන්නේ අන්න ඒ වැව් නඩත්තු කරන්නම විතරයි. මේක ඇත්තටම යටිතල පාසුකම් වෙනුවෙන් හඳුන්වා දුන්නු ලෝකයේ මුල්ම පරිශීලකයා ගෙවන ක්‍රමයක් කියලා කිව්වොත් වැරදි නෑ. හරි. දැන් අපි බලමු එතුමා අගනවර වුණු අනුරාධපුරයට සහ බුදුදහමේ උන්නතියට දක්වපු දායකත්වය මොන වගේද කියලා. එතුමා අගනුවර ආරක්ෂිත තැනක් කරනවා වගේම ලස්සන තැනක් කරන්නත් ලොකු උත්සාහයක් ගත්තා. ආරක්ෂාවට නගර පවුර උස් කරලා බැඳා. ඒත් එක්කම නගරයේ පුරාම ලස්සන පොකුණු හැදුවා. ඒවට අර වැව් වලින්ම වතුර ගෙනාවා. එතනින් නැවතුනේනේ නගරයේ සුන්දරත්වයේ තවත් වැඩි කරන්න ඒ පොකුණු වලට හංසියෝ ගෙනත් දාන්නත් එතුමා කටයුතු කළා. මේකෙන් පේනවා නගරවාසීන්ගේ ජීවිතය ගැන එතුමා කොච්චර හිතුවද කියලා. රාජ්‍ය කෙනෙක් විදියට රාජ්‍ය බෞද්ධික සංවර්ධනය වගේම ආධ්‍යාත්මික උන්නතියත් එතුමාට එකසේ වැදගත් වුණා. එතුමා බුදුදහමට විශාල අනුග්‍රහයක් දක්වුවා. තූපාරාමයේ වටා ගෘහයක් හදනවා, ඉසුරුමුණියේ පෝයගයක් හදනවා, සිතුල්පව්ව විහාරයේ දාගැබක් ඉදි කරනවා. ඒ විතරක් නෙවෙයි, රාජධානිය පුරාම තිබුණු පන්සල් ගණනාවක් ප්‍රතිසංස්කරණය කරන්නත් එතුමා කටයුතු කළා. හොඳයි අවසාන වශයෙන් අපි එතුමාගේ අර දැවැන්ත ජයග්‍රහණ වලින් පොඩ්ඩකට මිදිලා එතුමාගේ නායකත්වයේ සැබෑ ස්වභාවය එතුමා හිතපු විදිහ පෙන්눔 කරන පොඩි පෞද්ගලික කතාවකට අවධානය යොමු කරමු. ඉතින් දවසක් රජතුමාට ආරංචියක් ලැබෙනවා ලෝකයේ තියෙන අනිත් හැම මල් සුවඳකටම වඩා දැසමන් මල් සුවඳ තමයි උතුම්ම හොඳම සුවඳ කියලා. දැන් සාමාන්‍යයෙන් කෙනෙක් ඒ වගේ කතාවක් ඇහුවම එහෙමද කියලා පිළිගන්නවා. ඒත් වසබරතිතුමා හේම නෑ. නිකම්ම කටකතාවක් විශ්වාස කරන්නව වෙනුවට එතුමා ඒක පරීක්ෂණයක් කරලා බලන්න තීරණය කරනවා. එතුමා පරීක්ෂණයක් සැලසුම් කරනවා. දැසමන් මල් ඇතුළුව විවිධ මල් වර්ග පොකුරු විදියට අරගෙන හොඳින් වහපු කාමරයක තියෙනවා. ටික වෙලාවකට පස්සේ කාමරයට නැවත ඇතුල් වුණාම එතුමාට මුලින්ම සහ වඩාත්ම ප්‍රබලව දෙනුනේ මොන සුවඳද? දැසමන් මල් සුවඳ. ඉතින් ආරංචි ඇත්තක්. හැබැයි දෙනෙතුමා එක දන්නේ අත්දැකීමෙන්මයි. අන්නේ පොඩි කතාව මං හිතන්නේ අපිට හැමදේම කියනවා. වසබ රජතුමාගේ කතාව අපිට මතක් කරනවා සැබෑ නායකත්වය කියන්නේ නිකම්ම නියෝගදනයක විතරක් නෙවෙයි කියලා. ඒක ප්‍රශ්න කිරීමක්, පරීක්ෂා කිරීමක්, නිරන්තරයෙන්ම සත්‍ය හොයාගෙන යන ගමනක්. ඉතින් මේක අපිට අවසාන වශයෙන් හිතන්න දෙයක් ඉතුරු කරනවා. නියෝගයෙන් විතරක් නෙවෙයි, කුතුහලයෙන් පාලනය කරපු නායකයෙකුගෙන් අද අපිට ඉගෙන ගන්න පුළුවන් දේ මොකද්ද?